තමන් සීමාව පාඩමේ අද පොයට අවසාන දවස් වෙනවා. අදින් සීමා පාඩම සම්පූර්ණයෙන් A to Z ඉවරයි. ඒ කියන්නේ ඒ කොටසේ අනිවාර්ය ගාණක් ලකුණු 10 ගණන් 10න් එක ගාණක් සීමාවට තියෙන. ඒ ගාණට අදාළ සීලම කොටස් ටික ඉවර වෙනවා. ඒ අතර මේක අත්‍යවශ්‍ය වෙනවා. අවකලනයේ පාඩමට සහ උපරිමා මේ කියන්නේ කලණයේ ප්‍රස්තාර පාඩමටත් අපිට මේක අත්‍යවශ්‍යයි. මම මේක අවසන් හරියි. මේ ගන්න බාන S බිඳුවට ළඟා වන විට නිමෙසිතේ සීමාව. තමයි මේ જાතය අත් ගණන් ඉහතෙක් කරා. කෙලින්ම S බිඳුව දැම්මොත් මේක බිඳුව බෙදීම් බිඳුවක් බවට පත් වෙනවා. නිසා සුළු කිරීමක් අවශ්‍ය වෙනවා. මේ ගණන් වල දැක්ක ගමන් අනිවාර්ය සුළු කිරීමක් තියෙනවා. මොකද්ද මේ? ලවය මූලාඩංගු පදයක අන්තරයක් තියෙනවා. මූලාඩංගු පදයක අන්තරයක් ලවයේ හෝ හරේ තියෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරන්න ඕන. ඊළඟට යටත් හරේ මූලාඩංගු පදයක අන්තරයක් තියෙනවා. එහෙනම් මේකේ ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙකම වැඩි කරන්න ඕන. පළමු පියවර තමයි මේකේ ප්‍රතිපදයෙන් උඩයි යටයි වැඩි කරනවා. මේකේ ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරනවා. එහෙනම් පළමු පියවර ඕක. එහෙනම් සීමාව S බිඳුව නම් 2 මූල 3 ඍණ 7 ධන 5යි cos මූල යට 4 ධන S වර්ගයේ මූල ඍණ 4 ඍණ S වර්ගයේ මූල මේකේ ප්‍රතිපදය 2 මූල 3 ධන 7 ධන 5යි cos මූල උඩ වැඩි කරා මේකේ ප්‍රතිපදයනොත් වැඩි කරනවා 4 ධන S වර්ගයේ මූල ධන 4 ඍණ S වර්ගයේ මූල උඩ වැඩි කරනවා මේකත් වැඩි කරනවා 4 ධන S වර්ගයේ මූල ධන 4 ධන ඍණ S වර්ගයේ මූල මේ ප්‍රතිපදය යටටත් වෙනවා 2 මූල 3 ධන 7 ධන 5යි cos මූල උඩයි යටයි දෙකම මේකේ ප්‍රතිපදයනොත් වැඩි කරා මෙන්න උඩයි යටයි වැඩි කරා මේකේ ප්‍රතිපදයනොත් උඩයි යටයි දෙකම වැඩි කරා ඒතර වර්ග දෙක අන්තර විලෝමේ දෙපාරක් එනවා එතරනෝ සීමාව S බිඳුව නම් A ඍණ B එදන B කියන්නේ මේක වර්ග කරාම 2 මූල 3 වර්ගය ඒ කියන්නේ මේක 2 මූල 3 වර්ගය ඍණ මේක මූල ඉවත් වෙනවා 7 දාන 5යි cos යටට A ඍණ B එදන B කියන්නේ 4 දාන S වර්ග ඍණ 4 ඍණ S වර්ග මෙතන නෝ 4 දාන S වර්ගයේ මූල දාන 4 ඍණ S වර්ගයේ මූල මේක ප්‍රතිපදිත කරනෝ 2 මූල 3 දාන 7 දාන 5යි cos දැන් මෙතන 2 මූල 3 වර්ග කරාම 12යි 12 ඍණ 7 කියන්නේ 5යි 5 ඍණ 5යි cos මේ ටික සුළු කරත් වෙනවා 5 ඍණ 5යි cos 5 ඍණ 5යි cos කියෙන් 5ක් පිටර ගන්නවා උඩින් 5ක් පිටර ගත්තොත් 1 ඍණ cos යට 4 කැපිලා යනවා 2යි S වර්ග වරක් 2 මූල 3 ධන 5 ධන 7 ධන 5යි cos මූල මෙතන එනවා 4 ධන S වර්ග ධන 4 ඍණ S වර්ග මේක ඉතුරු වෙනවා මේ දෙක මෙතන 4ට 4 කැපෙනවා ඍණයි ඍණයි දානවා එතෙන්දී එනවා ආපහු S බිඳුවේදී එක ඍණ cos කියලා සාධකය ඇවිල්ලා මම කිව්වා ප්‍රතිපදයෙන් වැඩි කරන අවස්ථා තුනක් තියෙනවා එකක් මූලාඩංගු පදයක අන්තරයක් නම් ලවය හරය දෙකම ප්‍රතිපදයෙන් වැඩි කරනවා දෙවෙනි එක S බිඳුවේදී එක ඍණ cos කියලා සාධකය ආවොත් ඒකේ ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරනවා එහෙනම් මෙතන මේ එක ඍණ cos කි ප්‍රතිපදයෙන් නැවතත් උඩයි යට දෙකම වැඩි කරන්නේ එහෙනම් මෙතන වැඩි කරනවා එක දාන cos උඩත් වැඩි කරනවා යටත් වැඩි කරනවා
ප්‍රතිපදයෙන් තුන් පාරක් මේක වැඩි කරා. ඒතර එක ඍණ cos එක ධන cos කියන්නේ එක ඍණ cos වර්ග s ඒ කියන්නේ sin වර්ග s. එහෙනම් මෙතන එනවා සීමාව s බිඳුවේදී 5යි sin වර්ග s වරක් 4 ධන s වර්ගේ මූල ධන 4 ඍණ s වර්ගේ මූල යට 2යි s වර්ග වරක් 2යි මූල 3 ධන 5 7 ධන 5යි cos s මූල වරක් 1 ධන cos s ප්‍රතිපදයෙන් වැඩි කරා. එතන පහ බෙදීම දෙක නියතයක් මේක ලියන්න පුළුවන් සීමාව s බිඳුවේදී sin s බෙදීම s ගේ සම්පූර්ණ වර්ගය මේක වෙනම සීමාව ගන්න පුළුවන්. ඊට ඉතුරු ටිකේ සීමාව වෙනම ගන්නවා s බිඳුවේදී 4 ධන s වර්ගේ මූල ධන 4 ඍණ s වර්ගේ මූල යට 2යි මූල 3 ධන 7 ධන 5යි cos s මූල වරක් 1 ධන cos s අන ගුණිතයක සීමාව යනු එක් එක් ඒවායි සීමාවල ගුණිතය. ගුණිතයක සීමාව යනු එක් එක් ඒවායි සීමාවල ගුණිතය. එහෙම වුණොත් s බිඳුවේදී මෙන්න මේක සුපුරුදු විදියට 1යි sin θ බෙදීම θ ආකාර 1යි මේ s තියෙන තැන් වලට දාගෙන යන්න බිඳුව. ඔය s තියෙන තැන් වලට බිඳුව දාගෙන යන්න. ඒතර පරිමිතකයක් ලැබේ. ඉතින් s තියෙන තැනට බිඳුව දාන්න. මුලින්ම මෙතන මූලාඩංක පදයක අන්තරයක් නිසා ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙකම වැඩි කරා. මෙතනත් මූලාඩංක පදයක අන්තරයක් නිසා ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරා. ඊට පස්සේ ආපු s බිඳුවේදී එක ඍණ cos කියන සාධකය ආපු නිසා ආයිත් උඩයි යට දෙකම ප්‍රතිපදයෙන් වැඩි කරනවා. නම් මේකට 2යි sin වර්ග s බෙදීම දෙක දාලා හදාන්නත් පුළුවන්. මේකට 2යි sin වර්ග s බෙදීම දෙක දාන්නත් පුළුවන්. cos දෙක ඇටි සූත්‍රය. මේක එකයි මෙතන බිඳුව මෙතන 4 මූල 2යි මෙතන මූල 2යි 2 4ක් එන උඩ මේක cos බිඳුව 1යි 5යි 7යි 5යි 12යි මූල කියන්නේ 2යි මූල 3යි 2යි මූල 3යි 2යි මූල 3යි කියන්නේ 4යි මූල 3යි cos බිඳුව 1 1 1 2යි මෙතෙන් දෙකක් එනවා මෙතෙන් එනවා 4යි මූල 3 4යි මූල 3 දෙකෙන් වැඩි කරන් 8යි මූල 3යි උඩ එනවා 4ක් 4 යට 8යි මූල 3 කියන්නේ 1 යට 2යි මූල 3යි ඒ 2යි මූල 3 දෙකෙන් වැඩි කරන් 4යි මූල 3යි උඩ එනවා 5 5 යට 4යි මූල 3 එකනේ 5 යට 4යි මූල 3යි අවසන් උත්තරේ. ප්‍රතිපදයෙන් දෙපාරක් වැඩි කරා. වර්ග දෙක අතර විලෝමය අවස්ථා තුනක එනවා. a ඍණ b ධන b ආකාරයේ a වර්ග ඍණ b වර්ග. එතන 5ට 4 මූල 3යි. පනස් බිඳුවේදී s sin s මේක 2012 ගාන. මම 2012 උත්තරේ 17න් එකක් බව පෙන්වන්න ඕනේ. මෙන්න මේ ප්‍රකාශනයගේ 17න් එකක් බව පෙන්වන්න ඕනේ. අන්න මේකෙත් s බිඳුවේදී sin s බෙදීම s තිබුණොත් 1යි. sin වර්ග 3s බෙදීම 3s ගේ වර්ගය තිබුණොත් 1යි. මේක s වර්ග කැපිලා ගියොත් cos බිඳුව කියන 1යි. එහෙනම් sin s බෙදීම s ගන්න පුළුවන් මෙන්න මේ කෙලෙසියෙම උඩයි යටයි දෙකම s වර්ගයෙන් බෙදනවා. හරේ සහ ලවයේ s වර්ගයෙන් බෙදා යනවා. මේක s වර්ගයෙන් බෙදුවොත් s sin s බෙදීම s වර්ග. යටත් 2යි sin වර්ග 3is බෙදීම s වර්ග ඍණ s වර්ග cos s බෙදීම s වර්ග. ලවයේ හරේ දෙකම s වර්ගයෙන් බෙදුවා. වෙනසක් එන්නේ නැහැ. දැන් වෙන වෙනම සීමා ගන්න සීමාව s බිඳුවේදී මේක s කැපිලා යනවා sin s බෙදීම s බෙදීම 2යි
sin 3is බෙදීම s ගේ වර්ග මේක ඍණ cos s මේක s කැපිලා යනවා මෙතන sin වර්ග 3s බෙදීම s වලට sin 3s බෙදීම s ගේ වර්ග මේක වෙන වෙනම සීමාව ගත්තොත් සීමාව s බිඳුවේදී sin s බෙදීම s මෙතනින් එනවා දෙක නියතයක් සීමාව s බිඳුවේදී sin 3is බෙදීම s මේකේ වර්ග ඍණ සීමාව s බිඳුවේදී cos s වෙන වෙනම සීමා ගත්තා මේකේ සීමා වෙනමයි මේකේ සීමා වෙනමයි මේකේ සීමා වෙනමයි අනුපාතයක සීමාව යන එක් එක් ඒවා සීමාවල අනුපාතේ වෙන වෙනම සීමාව ගත්තා. එතකොට මෙතන sin s බෙදීම s එකයි. ඒතර මෙතන 3ක් දාලා මෙතන 3 වර්ගයක් දානවා. මේක එකයි මේකත් එකයි. එතන උඩ එක යට දෙවරක් එකේ වර්ග වරක් 9 ඍණ cos බිඳුව. මෙතන s බිඳුව cos බිඳුව. උත්තරේ 1 යට 18 ඍණ 1 1 8 17යි. cos බිඳුව කියන්නේ 1යි. 1 8 17යි. sin theta යට 1යි කියන එක තමයි පාවිච්චි වුනේ. ඒක cos බිඳුව 1යි. මුලින්ම කරේ උඩයි යටයි දෙකම s වර්ගයෙන් බෙදාගෙන ගියා. මම 2014 ගාන. s බිඳුවේදී tan වර්ග s බෙදීම s වරක් 1 ඍණ 1 ධන s ගේ මූල. කෙලෙම s බිඳුවක් වුණොත් බිඳුව බෙදීම බිඳුවක්. අනේ මේ ගානේ මුලින්ම කරන්න ඕන දේ තමයි මූල අඩංක පදයක අන්තරයක් තියෙනවා. මෙන්න මේකේ ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙක වැඩි කරන්න ඕන. හිතන් දෙයක් නැහැ. මූල අඩංක පදයක අන්තරයක් ආවොත් ප්‍රතිපදයෙන් උඩයි යටයි දෙකම වැඩි කරනවා. tan වර්ග s 2s s අරක් 1 ධන ඍණ 1 ධන s ගේ මූල 1 ධන 1 ධන s ගේ මූලය උඩයි යටයි වැඩි කරනවා. s බිඳුව tan වර්ග 2s බෙදීම s අරක් a ඍණ b ධන b කියන්නේ එකේ වර්ග 1යි ඍණ 1 ධන s මූල ඉවත් වෙනවා. උඩ ඉතුරු වෙනවා 1 ධන a ඍණ b ධන b කියන්නේ a වර්ග ඍණ b වර්ග. එතන මේ එකට මේ කැපිට යනවා ධන ඍණ ඍණ s. ඍණ s එකයි s එකයි කියන්නේ s වර්ග. මේක යනවා සීමාව s බිඳුවේදී tan වර්ග 2s බෙදීම s වර්ගයක් එනවා 1 ධන ඉදිරි වෙනවා. මේක සීමාව ගුණිතයක් නිසා වෙනම ගන්න s බිඳුවේදී tan 2s බෙදීම s ගේ සම්පූර්ණ වර්ග වරක් සීමාව s බිඳුවේදී මේක වෙනම සීමාව. මේකෙත් මෙතන දෙකක් දාලා
මෙතන දෙකේ වර්ගයක් දාගන්නවා මේ දෙක වර්ග වෙන නිසා මෙතන දෙකේ වර්ගයක් දාවා tan 2s බෙදීම 2s කියන්නේ 1යි. ඒතර 4 වරක් එක වරක් මෙතන ඍණ s අරගෙනවා. ඍණ s අරගෙන ඒතර ඍණක් එළියට එනවා. ඍණ 4 වරක් 1 ධන 1. උත්තරේ ඍණ 8යි. අනේ s බිඳුවේදී tan 2යි s බෙදීම 2යි s 1යි කියලා ගත්තා නේ මේක පැත්තක හැබැයි අර පෙන්වන්න ඕන. මේ tan 2s බෙදීම 2s සමාන එකපාරට එක ගන්න නැහැ. අර tan 2s ලියන sin 2s බෙදීම cos 2s කියලා අර පැත්තක පෙන්නලා තියන්න මේක. මම කෙලින්ම ගත්තා මේක අපි පෙන්න විදියක් තිබුණා නේ විදිහට පෙන්වන්න ඕන. ඉස්සර නම් ඔය කෙලින්ම දැම්ම ලකුණු දෙනවා. නමුත් එක අවුරුද්දක ඒක කඩලා තිබුණේ. tan 2s ලියන්න පුළුවන් sin 2s බෙදීම cos 2s කියලා ලියලා sin 2s බෙදීම s වර්ගයේ වෙනම සීමා ගන්න. ඒක අර cos s වෙනම සීමා ගන්න. එහෙම ගත්තත් එක තමයි ඉන්නේ. මේක බා දෙස් මම 16 අවුරුද්ද ගාන 2016 ගාන s බිඳුවේදී එක ඍණ cos as simple as මෙතන a තියෙන්නේ එක ඍණ cos as බෙදීම 4 ධන s වර්ගයේ මූල ඍණ 4 ඍණ s වර්ගයේ මූල සමානයි 16 නම් මෙන්න මේ 16 නම් simple a යගේ ෂෙයා 16 නම් simple a යගේ ෂෙයා ඒ කියන්නේ මේ සිතේ සීමාවගේ 16ක් වෙනවා නම් ඒ කීයද කියලා තමයි අහන්නේ නැත්te කියන ඒ විශාලයි බිඳුවයි කියලා. ඒ විශාලයි බිඳුව කියලා ඒ කියන්නේ ධනාගයක් කියලා කියනවා. මම හදපු ගණන් වගේමනේ. ඒ ධනාගයක්ලු. ඒ යගේ අහන උත්තරයක් දීලා ඒ යගේ තමයි අහන්නේ. මේක අපි ඉගෙන ගත්ත ඒවා තියෙන්නේ. s බිඳුවේදී එක ඍණ cos තියෙනවා. s බිඳුවේ එක ඍණ cos තිබුණොත් මේකේ ප්‍රතිපදයෙන් උඩයි යට දෙක වැඩි කරනවා. අපි දන්නේ කනේ. මූලාඩංග පදයක අන්තරයක් තියෙනවා ඒත් ප්‍රතිපදයෙන් වැඩි කරනවා. එහෙනම් මේකේ ප්‍රතිපදයෙන්ොත් උඩයි යටයි දෙකම වැඩි කරන්න. මේකේ ප්‍රතිපදයෙන්ොත් උඩයි යට දෙකම වැඩි කරලා සාමාන්‍ය පරිදි සීමාව හොයන්න. ඒ හොයාගන්න සීමාව සමාන කරන්න කියනවා. 16ට සමාන කළා එයාගේ හොයන්න. ඉක්මනට කරන්න. ප්‍රතිපද දෙකෙන් වැඩි කරන්න. එක ඍණ cos ප්‍රතිපදයෙන්ොත් වැඩි කරන්න. මූලාඩංග පදයේ අන්තර ප්‍රතිපදයෙන්ොත් වැඩි කරන්න. ප්‍රතිපද දෙකෙන් උඩ යට වැඩි කරා. මේකේ ප්‍රතිපදයෙන්ොත් උඩයි යට වැඩි කරා. මේකේ ප්‍රතිපදයෙන්ොත් උඩයි යට වැඩි කරා. එතන සීමාව s බිඳුවේදී එක ඍණ cos එක ධන cos එක ඍණ cos එක ධන cos කියන සුපුරුදු එක ඍණ cos වර්ගයේ s ඒ කියන්නේ sin වර්ගයේ s a ඍණ b ධන b කියන්නේ 4 ධන s වර්ග ඍණ 4 ඍණ s වර්ග මෙතන එක ධන මෙතනින් එන උඩින් 4 ධන s වර්ගයේ මූල පිටිකේ එක ඍණ cos as එක ධන cos as කියන්නේ එක ඍණ cos වර්ගයේ s කියන්නේ sin වර්ගයේ s මෙතන 4ට 4 කැපිලා යනවා ඍණ ධන 2යි s වර්ග මේක මෙතනින් එනවා s වර්ග s වර්ග 2යි s වර්ග ඒතර එකයට දෙකක් නියත පිටර ගන්නවා සීමාව s බිඳුවේදී sin as බෙදීම s ගේ වර්ග කියලා ලියන්න පුළුවන්
ඇයි මෙතනින් 2s වර්ග දෙක පිටට ගත්තා s වර්ග ලිව්වා sin වර්ගයේ s බෙදීම s වර්ග මෙහෙම ලියන්න පුළුවන්. ගුණිතයක් සීමා s බිඳුවේදී 4 දාන s වර්ග මූල ගුණිතයක් නම් මේක. එතන මෙතන a තියෙන මෙතන a නෑ. මෙතනින් එකක් දාලා a වර්ගයක් දා ගන්නවා. එකක් දාවයි කියන්නේ a වර්ගයක් දා ගන්නවා. දැන් s තියෙන තැන බිඳුව මේක එකයි. උත්තරේ එනවා භාගය වරක් එකේ වර්ග වරක් a වර්ග. මෙතන 4 දාන බිඳුවේ මූල 4 ඍණ බිඳුවේ මූල 1 දාන cos බිඳුව. උත්තරේ භාගයයි a වර්ග 2 දාන 2 1 දාන 1. ඕක සමානයිලු ඍණ 8ට. ඔන්න උත්තරේ 16. ඕක 16ක්ලු. මේ ලැබෙන උත්තරේ 16ක්ලු. ඒ කියන්නේ මෙතනින් a වර්ග සමානයි 16යි. ඒ කියන්නේ ධන හෝ ඍණ 4යි. a වර්ග 16යි. a ධන හෝ ඍණ 4යි. නමුත් a විශාලයි බිඳුවයි කියලා ගන්න තත්ත්වයක් වශයෙන් තියෙනවා. ඒ විශාලයි බිඳුවයි කියලා ගන්න කියන නිසා මේකේට ගන්න එක පිළිගන්න අගේ වෙන්නේ a සමානයි 4. හේතුව a විශාලයි බිඳුව නිසා. a විශාලයි බිඳුව නිසා. a සමානයි 4යි. මේව ගණන් බලන්න හිතලා හදන කරන්න නෙවෙයිනේ. මූලාඩංක පදයක අන්තරයක් දැක්කොත් ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරනවා. s බිඳුව දෙකරින කොස් ආපු නිසා ඒ ප්‍රතිපදේ වැඩි කරනවා. එහෙම නැත්නම් මේකට දෙකරින කොස් s ට 2 sin වර්ග s බෙදීම දෙක දාලා හදන්නත් පුළුවන්. 2 sin වර්ග s බෙදීම දෙක දාලා හදන්නත් පුළුවන්. නමුත් සුපුරුදු විදිහටම යන්න පුළුවන් ප්‍රතිපදේ වැඩි කරලා ගන්න. උත්තරේ 16ක් බව දීලා තියෙනවා. අපි හෙව්වන් උත්තරේ a වර්ග 16 නම් මේ ධන හෝ ඍණ 4යි. නමුත් ඒ විශාල බිඳුවක් බැවින් a සමානයි 4යි. 2015 ගාන n අවයවයක් z ධන සඳහා ගාන ලියන්න. n අවයවයක් z ධන සඳහා සීමාව s සීතලයක් a විට sn ඍණ a යට s ඍණ a සමාන n n ඍණ 1. s සීතලයක් a විට sn ඍණ a යට s ඍණ සමාන n n ඍණ 1. ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් ඔය ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් s බිඳුවේදී s ධන මූල දෙකේ 4 ඍණ 4 බෙදීම sin 4is සමානයි 2 මූල 2 බව පෙන්වනවා. අර ප්‍රතිඵලය භාවිතයෙන් හෝ අන්ක්‍රමයකින් මෙන්න මේකේ අගය 2 මූල 2 බව පෙන්වනවා. සුපුරුදු මේ සූත්‍රය අපි දන්න සූත්‍රය පාවිච්චි කළා හරි නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි මෙන්න මේ සීමාවේ අගය 2 මූල 2ක් බව පෙන්වනවා. 2015 ගාන. අවසාන හරියේ සීමාර්ථය ආපු ගණන් ඔය කියන තරම් සරල මේව නෙමෙයි. සීමා පාඩම ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන, ගණන් හදලා තියෙන්න ඕන. ඒ ගණන් හදන්න නැතුව යන්තම් අත පිටින් විතරක් සීමා කළා ඔය කොටසේ ගණන් හදන්න බෑ. ඊට පස්සේ ආපු ගණන් ටික සංකීර්ණ මේවාක් දීලා තියෙනවා. මේ ප්‍රතිඵලයේ භාවිතයෙන් අන්කමේකේ. මේක ලියන්න පුළුවන් s බිඳුවේදී s ධන මූල දෙකේ 4 ලියන්න පුළුවන් මූල දෙකේ 4 කියලා. 4 කියන්නේ මූල දෙකේ 4. යට sin 4is. අන්න බා අපිට මේක බා. මෙන්න මෙහෙම වුණා නම් බා. මෙතන 4 කියන්නේ මූල දෙකේ 4නේ. s ධන මූල දෙකේ 4 මූල දෙකේ 4. යට තිබුණා නම් s ධන මූල දෙකේ ඍණ මූල දෙකක් තිබුණා නම් මෙතන sn ඍණ a න්නට s ඍණ a ස්වරූපයට හදන්න පුළුවන්. මෙතන sn ඍණ a නම් මෙතන තියෙන්න ඕනේ තවර s ධන මූල දෙක ඍණ මූල දෙක.
එහෙම තුනනම් හරි. එහෙම එකක් නැහැනේ. මෙන්න මෙතන බලන්න මම ඊතර මෙහෙම කරනවා. මේකේ මම S ධන මූල දෙකක් දාගන්නවා. ආපු ඒ S ධන මූල දෙක ඍණ මූල දෙක. ඔන්න ඕක දාගත්තා. S ධන මූල දෙක ඍණ මූල දෙකෙන් උඩයි යට දෙක වැඩි කරනවා. S ධන මූල දෙක ඍණ මූල දෙක. sin 4is එනවා. වෙනසක් නැහැ. මේ පදේ දැම්මා මේ වගේ එකක් මෙතන හදාන්න වෙනසක් තුන එක මෙතන දාගත්තා. දැන් මේක ගත්තොත් Sn ඍණ An ට ශ්‍රීණී ස්වරූපය. මේක වෙනම සීමාව ගන්නවා. එතන මෙතන මේක සීමාව වෙනම ගන්නවා. සීමාව S බිඳුවේදී S ධන මූල දෙකේ 4 ඍණ මූල දෙකේ 4 යට S ධන මූල දෙක ඍණ මූල දෙක. මේක වෙනම සීමාව. මේකේ සීමාව වෙනම. S බෙදීම sin 4is. මේක සීමාව වෙනම. මෙතන දැන් Sn ඍණ An ශ්‍රීණී මේක විචල්්‍ය පරිවර්තනයක් කරනවා. මම මෙන්න මේක ගන්නවා. කැපිටල් S සමානයි S ධන මූල දෙක කියලා. ඒතර සීමාව සිම්පල් S වලගේ බිඳුව විට මේක බිඳුවට යනකොට සීමාව කැපිටල් S වලගේ මූල දෙකට යනවා. මේක ගණන් කරානේ අපි. මෙන්න මේක කැපිටල් S කියලා ගත්තොත් කැපිටල් S සමාන S ධන මූල දෙක නම් සිම්පල් S වලගේ බිඳුවක් විට මේක බිඳුව ළඟා වෙන කැපිටල් S මූල දෙකට යනවා. එතකොට මේක සීමාව විචල්්‍ය පරිවර්තනයක් කරන එතකොට සීමාව S බිඳුවක් වෙනුවට එනවා කැපිටල් S වලගේ මූල දෙකට. එතකොට S4 ඍණ මූල දෙකේ 4 යට S ඍණ මූල දෙක. මේක වෙනම සීමාව. මෙතන එනවා එතකොට වැඩි කිරීම සීමාව S බිඳුවේදී 1 sin 4is බෙදීම S. ඔන්න ඔක කොහොම ලියන්න පුළුවන්. මේ S කියන එක මේක යටට ගත්තා. දැන් S සීතලයක් A නම් Sn ඍණ An ට ශ්‍රීණී මෙන්න මේ සූත්‍රය A වෙනුවට තියෙන මූල දෙකක් n වෙනුවට තියෙන 4ක්. එහෙනම් මෙතන එනවා එතකොට 4යි මූල දෙකේ 4 ඍණ 1. වැඩි කිරීම 1 මෙතන 4ක් දාලා මෙන් 4ක් දා ගන්නවා වෙනසක් නැහැ. sin θ අර θ මෙන්න මේ කෑල්ල 1යි. මෙතන 4ක් දාලා මෙතන 4ක් දාගත්තා. එතන 1 1යි වැඩි කිරීම 4න් 1. 4ට 4 කැපිලා යනවා. මූල දෙකේ ඝනය 2යි මූල 2යි. මෙන්න මේ ටිකේ මම විචල්්‍ය පරිවර්තනයකට ගියා. මෙන්න මේ සූත්‍රේ පාවිච්චි කරා. උඩයි යටයි දෙකම S ධන මූල දෙකේ මූල දෙකෙන් වැඩි කරා. Sn ඍණ An ට ශ්‍රීණී කියන්නේ N ඍණ 1යි. එතන S බෙදීම sin 4is ඒක ලියන්න පුළුවන් 1 sin 4s බෙදීම 4s. ඉතින් මෙතන 4ක් දාලා මෙතන 4ක් දාගන්න. මෙතන මෙන්න මේකේ විචල්්‍ය පරිවර්තනයක් මම කරා. කැපිටල් S සමාන S ධන මූල දෙක නම් කැපිටල් S සිම්පල් S වලගේ බිඳුවක් විතර කැපිටල් S මූල දෙකට යනවා. එතන මේකපත් වෙනවා. එතකොට කැපිටල් S ඍණ 4 ඍණ මූල දෙකේ 4ට S ඍණේ. මේ n අතර n ඍණ An ට S ඍණේ n ඍණ 1. අතර sin 4s බෙදීම 4s කියන එකයි උඩ යට දෙක මෙතන 4න් වැඩි කරගත්තා. මේක මෙතන 4ක් දාලා මෙතන 4ක් දාගත්තා. මේක බලන්න. 2019 නිව් සිලබස් එක S බිඳුවේදී 8 දාන S ගේ 3න් 1 sin 1 බව. නෝකාගේ sin 1ක් බව. මේකත් ඉස්සෙල්ලා ගන්නකට සමානයි. දැන් අපි දන්නවා S බිඳුවේදී sin 2යි S බෙදීම 2යි S තිබුණොත් එකක් එනවා. මෙතන මෙන්න මේක මෙහෙම ලියන්න පුළුවන්. සීමාව S බිඳුවේදී 8 ධන S ගේ
3න් 1 දෙක ලියන්න පුළුවන් 8 3න් 1 ප්‍රෙස් n ඍණේ ඉස්සල ගන්න වගේමනේ s n ඍණේ යට s ඍණේ s එකක් s වර්ග ලියනවා මෙතන s එකක් මෙතන s එකකුයි මෙතන sin 2i s බෙදීම s එකකුයි වරදන්න යන්නේ s වර්ග ඔහොම ලිව්වා දැන් මෙතන s n ඍණේ n යට s ඍණේ හදන්න පුළුවන් ඒ වගේම එකක් හදන්න පුළුවන් s බිඳුවේදී 8 දාන s ගේ 3න් 1 8 3න් 1 මෙතන ලියනවා s තියෙනවා 8 ධන s ඍණ 8 මේ 8ක් විතර 8ක් අඩු කරා මේක වෙනම සීමාව s බිඳුවේදී sin 2i s බෙදීමේ වෙනම සීමාව ඉස්සල ගන්න වගේමනේ මෙතන sn ඍණ an යට s ඍණේ විචල පරිවර්තනයක් කරන මෙතන ආදේශයක් ගන්නවා කැපිටල් S සමානයි 8 ධන සිම්පල් S නම් සීමාව සිම්පල් S වලගේ බිඳුවක් විට සීමාව කැපිටල් S වලගේ 8 වෙනවා මෙන්න මේ 8 ධන S කියන එක කැපිටල් S නම් එතන මේකපත් වෙනවා සීමාව කැපිටල් S සීතලයක් 8 වෙනවා එතකොට කැපිටල් S ගේ 3න් 1 ඍණ 8 3න් 1 යට කැපිටල් S ඍණ 8 මේක වෙනමයි මෙතන සීමාව S බිඳුවේදී sin 2i s බෙදීමේ මේක වෙනම සීමාව. එතන මෙතන දෙකක් දාලා මෙතන දෙකක් දාගන්න. sn ඍණ an යට s ඍණේ අර ඉස්සල ක්‍රමය. n කියන්නේ 3න් 1යි a කියන්නේ 8යි. එහෙනම් එතනින් එනවා 3න් 1යි 8 3න් 1 ඍණ 1. මෙතන එකවරක් 2. මේ ටික එකයි. උඩයි යටයි දෙකම දෙකෙන් වැඩි කරගත්තා. sin t යට t එකයි sn ඍණ an යට s ඍණේ කියන්නේ n a n ඍණ එක. 3න් 1යි 8 කියන්නේ 2 ඝනය 2 8 3 ඍණ වරක් 2. 3න් 1 එකක් ගියාම ඍණ 2 8 3යි. මේක සුළු කරොත් 3න් 1යි 2 ඍණ 2 වරක් 2. ඒ කියන්නේ 2 8 3 වරක් 2 වර්ග. 2 8 12යි 6න් 1යි. ඍණ දර්ශක දාන කරා. උත්තරය 6න් 1යි. අනේ ඒකෙත් S සීතලයක් ඒ විට sn ඍණ an යට s ඍණේ කියන ක්‍රමයක් ඊට අමතරව t ට බිඳුවේදී sin t ට බෙදීම t එකයි කියන ක්‍රමයක් පාවිච්චි කරා. සීමා පාඩමේ තියෙන ප්‍රධානම ප්‍රමයන් දෙකම ඔය ගන්නට පාවිච්චි වෙනවා. ඉස්සෙල්ලත් ඔය ගානක් ආවා. sin t යට t එකයි කියන එක අනිත් එක දෙකම පාවිච්චි. දෙදස් 18 ගාන. ඔක බව වෙන්න. එතකොට මෙන්න ප්‍රතිපදින් වැඩි කරනවා. S බිඳුවේදී 1 ඍණ cos pi s බෙදීම 4 යට s වර්ග වරක් s ධන 1 මේකේ ප්‍රතිපදය 1 ධන cos pi s බෙදීම 4න් උඩයි යට දෙක වැඩි කරනවා. තර 1 ඍණ cos 1 ධන cos කියන්නේ 1 ඍණ cos වර්ග pi s බෙදීම 4 1 ඍණ cos 1 ධන cos කියන්නේ 1 ඍණ cos වර්ග pi s බෙදීම 4 කියන්නේ sin වර්ග pi s බෙදීම 4 සීමාව s බිඳුවේදී sin වර්ග pi s බෙදීම 4 යට s වර්ග වරක් s ධන 1 යට 1 ධන cos pi s බෙදීම 4 1 ධන cos pi s බෙදීම 4 මේක ලියන්න පුළුවන් සීමාව s බිඳුවේදී sin pi s බෙදීම 4 යට s මෙන්න මේකේ වර්ග සීමාව s බිඳුවේදී ඔය ටික ගුණිතයක සීමාව යනු එක් එක් ඒවායි සීමාවල ගුණිතය වෙනවා. ගුණිතයක සීමාව යනු එක් එක් ඒවායි සීමාවල ගුණිතය.
මෙතන පයි s බෙදීම 4 මෙතන පයි එකක් දානවා. මෙතන පයි වර්ගයක් මෙතන දානවා. මෙතන 4ක් දානවා. මෙතන 4 වර්ගයක් දානවා. මෙතන s තිබුණේ පයි s කරන්න පයිගෙන් බෙදුව වැඩි කරා. 4ෙන් වැඩි කර බෙදුවා. එතන 4 වර්ග. එතන මේකේ සුපුරුදු විදියට 1යි. එතන මේ ටික 1යි. තව මේකේ තියෙනවා 1ට s ධනයකුයි. 1ට s ධන එකක් තියෙනවා. මෙන්න මේ s ධන එක තියෙනවා මෙතන. දැන් අවසාන උත්තරය එනවා පයි වර්ග බෙදීම 4 වරක් 1ට 1 ධන cos බිඳුව. 1ට 1 ධන cos බිඳුව. මේ ස්ථාන ගැන නිකන් වෙනම එකක් තියෙන එකක්. 1ට s දාන එතකොට බිඳුව ධන එක. s බිඳුව එතන බිඳුව ධන එක. දැන් මේක ගැන හිතන්න ඕනේ මේක නම් තේරුම නැතුව වගේ තියෙන්නේ. එතන නෝ මේක 1යි පයි වර්ග බෙදීම 4 වරක් 1 ධන 1. ඒ කියන්නේ පයි වර්ග බෙදීම 8යි. sorry මෙතන 4 වර්ග 16යි. පයි වර්ග බෙදීම 16. 32. පයි වර්ග බෙදීම 32. මෙතන පයි වර්ග බෙදීම 16ක් වෙන මේ ටික 1යි. මේ s බිඳුවේදී මේක ගැන තරණ එක මේක ගැන තේරුම නැති සාධකයක්. දැන් මෙතන s ධන එක 3 5යි s ධන එක 3 මොකක් වුණත් ඒක s බිඳුවේදී ආගේ විතරයි ඉන්නේ. මෙන්න මේක බලන්න. 2020 ගාන 2020 පළමු පියවර මූල අඩංගු පදයක අන්තරයක් දැක්ක ගමන් ප්‍රතිපදයෙන් උඩ යට දෙක වැඩි කරනවා. මේක පළමු පියවර ප්‍රතිපදයෙන් වැඩි කරන මූල අඩංගු පදයක අන්තරයක් නිසා s පයි බෙදීම 3 දී sin s ඍණ පයි බෙදීම 3 මෙතන 3is ගේ මූල ප්‍රතිපදයෙන් වැඩි කරනවා. ප්‍රතිපදයෙන් උඩයි යට දෙකම වැඩි කරා. සීමාව s පයි බෙදීම 3 දී sin s ඍණ පයි බෙදීම 3 ඒ ඍණ බෙදීම කියන්නේ 3is ඍණ 5 a ඍණ b a ධන b මේක ඉතරනවා 3is ගේ මූල 5 ගේ මූල. මෙතනින් එනවා සීමාව s පයි බෙදීම 3 දී මෙතනින් s ඍණ පයි බෙදීම 3 තියෙනතර sin s ඍණ පයි බෙදීම 3 මේකෙන් මන් 3ක් පිටර ගන්නවා 3ක් පිටර ගත්තොත් s ඍණ පයි බෙදීම 3 බවට පත් වෙනවා මේක. මෙන්න මේක මේ සාධකයෙන් 3ක් පිටර ගත්තා මේ 3 එළිය තියෙනවා. එතකොට s ඍණ පයි බෙදීම 3 වෙනසක් නැහැ. මෙතනින් එනවා 3is ගේ මූල ධන 5 ගේ මූල. දැන් මේ තුනෙන් එක පිටර අරගෙන වෙන වෙනම සීමා ගන්නවා. තුනෙන් එක පිටින් තියනවා සීමාව s පයි බෙදීම 3 දී sin s ඍණ පයි බෙදීම 3 යට s ඍණ පයි බෙදීම 3 මේක වෙනම සීමාව s පයි බෙදීම 3 දී 3is ගේ මූල ධන 5 ගේ මූල. ඕකේ වෙනවා. මොන විචාල පරිවර්තනයකට යන්න ඕන මේ තුනෙන් එක පිටර ගත්තා මේකෙන් 3ක් පිටර ගත්තා. උඩ තියෙන කොනම යට හදාගන්න. එතකොට a ඍණ b a ධන b a වර්ග ඍණ b වර්ග
මෙන්න මේකේ ආදේශයක් ගන්නවා ටීට සමානයි s ඍණ පයි බෙදීම 3 නම්. සීමාව s වලාගේ පයි බෙදීම 3 විට සීමාව ටීට ළඟා වෙනවා බිඳුවට. 3න් 1යි සීමාව ටීට බිඳුවේදී sin ටීට අර ටීට විචල පරිවර්තනය වෙනවා. මෙන්න මේක අනිවාර්යෙන් තියෙන්න ඕන. සීමාව s පයි බෙදීම 3ේදී 3යි s ගේ මූල පයිගේ මූල මේක වෙනම සීමාව. මේ විචල පරිවර්තනය මේ මෑත කාලේ ගණන් වල අනිවාර්යෙන් ඕන. ටීට සමානයි s ඍණ පයි බෙදීම 3 නම් s වලාගේ පයි බෙදීම 3ට ළඟා වෙනකොට ටීට බිඳුවට යනවා. මේක එතකොට 1යි. ඒතර 3න් 1 වරක් 1 දාන 3යි s ට දාන්නේ පයි බෙදීම 3. මේක අපිට යනවා උත්තරේ 3න් 1යි 1 8 පයිගේ මූල පයිගේ මූල. උත්තරේ 1 8 6යි උතන 2යි පයිගේ මූල 6යි මූල පයි. ඔකනේ? ඔක නෙමෙයි. පයි බෙදීම 3 මූල පයි දන මූල පයි කියන්නේ 2යි මූල පයි. අය කුඩ එන්නේ. මේක උඩට එන්නේ. මම යට එන්නේ. 2යි මූල 3 අර මේ මෙන්න මේ සාධක උඩ එන්නේ. එතකොට 2යි මූල පයි එනවා. යට 3. 2යි මූල පයි බෙදීම 3. 2යි මූල පයි බෙදීම 3. ප්‍රතිපද උඩ එන්නේ. මේක උඩට එන්නේ. ඒතර 3න් 1 වරක් මූල පයි දර මූල පයි කියන්නේ 2යි මූල පයි බෙදීම 3. 2යි මූල පයි බෙදීම 3. 2යි මූල පයි බෙදීම 3. මේ කොටස ගණන් මේ වගේ එකට උපරිම අපිට ගන්න පුළුවන් විනාඩි 4මාරයි. මොකද මේ කොටස ගණන් දාන්න වෙන් කළා නැහැ. නමුත් විනාඩි 4මාරයි උපරිම යන්න පුළුවන්. ඉතාමත් කෙටි වෙලාවකදී මේ ලේසි ගණන් හදා ගන්නවා. සමහර ගණන් 3ට හැපත් කරන්න වෙන ඒවා. සෑම එකම විනාඩි 4මාරයි කියලා නැහැ. ලේසි ගණනක් ආවොත් ඉතාමත් කෙටි වෙලාවකදී හදාගෙන ඒ වෙලාව ඉතුරු කරගන්නවා අනිත් ගණනකට යන්න. මෙයාගේ විනාඩි 4මාරක් නෙමෙයි විනාඩියක්වත් යන්නේ නැහැ. ඊළඟ ලියන මාතෘකා සීමා පාඩමේ අවසාන කොටස පොඩි කොටසයි තියෙන්නේ. සීමාවේ අන්තිම කොටස. මේකට විභාග ගණනක් නැහැ. නමුත් මේක අපිට උපරිමාම පාඩමට අත්‍යවශ්‍ය වෙනවා. උපරිමාම පාඩමට තමයි මේක අපිට ඕන වෙන්නේ. මාතෘකාව යන්න අපරිමිත ක්‍රියාවන්හි සරල ගුණ. මාතෘකාව අපරිමිත ක්‍රියාවන්හි සරල ගුණ. අපරිමිත ක්‍රියාවන්හි සරල ගුණ. අපරිමිත ක්‍රියාවන්හි සරල ගුණ. අන්න බලන්න. දැන් බලන්න පොඩ්ඩක් මේක. දැන් මට කියන්න බලන්න කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් වැඩිම අගය මොකද්ද? කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් වැඩිම අගය. අපේ සංඛ්‍යා රේඛාවේ අගය ලකුණු කරන් ගියොත් මැද බිඳුවනේ 1 2 3 4 5 6 ගිහිල්ලා ඒ රේඛාව යන්න පුළුවන් වැඩිම අගය කීයේ? ට්‍රිලියනද බිලියනේද කීයද? දැන් සංඛ්‍යා රේඛාවේ යන්න පුළුවන් සීමාවක් තියෙනවද? නැහැනේ. එහෙම සීමාවක් නැහැනේ. එහෙනම් අපි දල වශයෙන් කියන මෙහෙම දෙයක්. කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් සමාන නෙවෙයි ළඟා වෙන්න පුළුවන් වැඩිම අගය කිසියම් රාශියකට ළඟා විය හැකි වැඩිම අගය අපි සංකේතවත් කරන මෙන්න මෙහෙම එකක්. අට අනිත් පැත්ත ගහපු වගේ ඔන්න ඔය සංකේතය. මොකද ඔකට කියන්නේ? අනන්තය කියලා. කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් විශාලම අගය ධන අනන්තය ලෙස අපි සංකේතවත් කරනවා. කිසියම් රාශියකට ළඟා විය හැකි වැඩිතම අගය ධන අනන්තය ලෙස සංකේතවත් කරනවා. ඒ වගේම කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් අඩුතම අගය අපි සංකේතවත් කරනවක් කියලාද? ඍණ අනන්තය ලෙස. එතන මේ අනන්තය කියන්නේ සංඛ්‍යාවක්ද නැද්ද? 2 5 7 වගේ සංඛ්‍යාවක්ද නැද්ද? නෑ අනන්ත කියන්නේ සංඛ්‍යාවක් නෙවෙයි උපකල්පිත රාශියක් විතරයි.
අනන්ත කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි. ඒක උපකල්පිත රාශියක්. දැන් එක එක්කෙනාගේ අනන්තය සමානද නැද්ද? මගේ අනන්තය වගේ අනන්තයනේ. ඒ අනන්ත කියන එක මෙතනයි කියලා පෙන්වන්න පුළුවන්ද? බෑ. ඒක අනන්තය කියන එක උපකල්පනය කරනවා. අපි කිසියම් රාශියක ළඟා වෙන්න පුළුවන්. වැඩිම අගය අනන්තයේ සංකේතවත් කරනවා. අනන්ත කියන්නේ මේක කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් ඒක සංඛ්‍යාවක් වෙන්න බෑ. නිශ්චිත අගයක් නෑ. කිසියම් රාශියකට ළඟා වෙන්න පුළුවන් වැඩිම අගය අපි හඳුන්වමක් කියලාද? අනන්තයේ ලෙස. එතනට යන්න. සමාදාලයන් කිසියම් රාශියක් සඳහා කිසියම් රාශියක් සඳහා ළඟා විය හැකි වැඩිතම අගය කිසියම් රාශියක් සඳහා ළඟා විය හැකි වැඩිතම අගය ධන අනන්තයේ ලෙස සංකේතවත් කරයි. වැඩිතම අගය ධන අනන්තයේ ලෙස සංකේතවත් කරයි. කිසියම් රාශියක් සඳහා ළඟා විය හැකි වැඩිතම අගය ධන අනන්තයේ ලෙස සංකේතවත් කරයි. ධන අනන්තයේ ලෙස සංකේතවත් කරයි. ධන අනන්තයේ ලෙස සංකේතවත් කරයි. එමෙන්ම කිසියම් රාශියක් සඳහා ළඟා විය හැකි අඩුතම අගය කිසියම් රාශියක් සඳහා ළඟා විය හැකි අඩුතම අගය ඍණ අනන්තයේ ලෙස සංකේතවත් කරයි. අඩුතම අගය ඍණ අනන්තයේ ලෙස සංකේතවත් කරයි. ඍණ අනන්තයේ ලෙස සංකේතවත් කරයි. ඍණ අනන්තයේ ලෙස සංකේතවත් කරයි. එතකොට ලියන්න මෙහි අනන්තයේ අනු සංඛ්‍යාවක් නොවන අතර අනන්තයේ අනු සංඛ්‍යාවක් නොවන අතර එය උපකල්පිත සංකේතයක් පමණි. අනන්තයේ අනු සංඛ්‍යාවක් නොවන අතර එය උපකල්පිත සංකේතයක් පමණි. ඊළඟ අනන්තය පිළිබඳව දැනගත යුතු කරුණු. 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 දලසෙන් බාර අනන්තය පිළිබඳව සමන් දැනගන්න මූලික කරුණු ටිකක් තියෙනවා. පළවෙනි එක ලියන්න. පළවෙනි එක අනන්තය කරා ළඟා වන රාශියකට කිසියම් පරිමිත සංඛ්‍යාවක් අනන්තය කරා ළඟා වන රාශියකට කිසියම් පරිමිත සංඛ්‍යාවක් එකතු කළ විට හෝ අඩු කළ විට අනන්තය කරා ළඟා වන රාශියකට කිසියම් පරිමිත සංඛ්‍යාවක් එකතු කළ විට හෝ අඩු කළ විට එහි වෙනසක් සිදු නොවේ. එකතු කළ විට හෝ අඩු කළ විට එහි වෙනසක් සිදු නොවේ. අනන්තය කරා ළඟා වන කිසියම් රාශියකට පරිමිත සංඛ්‍යාවක් එකතු කළ විට හෝ අඩු කළ විට එහි වෙනසක් සිදු නොවේ. ඒ කියන්නේ අපිට අනන්තයට ළඟා වන රාශියකට 1000ක් එකතු කරා අනන්තය කරා ළඟා වන රාශියකින් 5000ක් අඩු කරා අනන්තයට කෝටියක් එකතු කරා අනන්තයෙන් බිලියනයක් අඩු කරා වෙනසක් එනවද? නෑ. එහෙනම් S යන්නේ ධනාන්තය නම් S ධනයෙන් හෝ ඍණයෙන්. n කියන ඕනම පරිමිත සංඛ්‍යාවක්. නම් මේක ධනාන්තයමයි. ඒ වගේම සීමාව S ඍණානන්තය නම් S ධන හෝ ඍණයෙන් කියන්නේ කීයද? ඍණ අනන්තය. ඍණානන්තය කරා ළඟා වන රාශියකට මොන සංඛ්‍යාවක් එකතු කරත් මොන සංඛ්‍යාවක් අඩු කරත් එන්නේ කීයද? ඍණ අනන්තයයි. ධනානන්ත කරා ළඟා වන එකට මොන සංඛ්‍යාවක් එකතු කරත් අඩු කරත් ඒක ධනාන්තයම. පෙරතල යන්නේ
n පරිමිත සංඛ්‍යාවක් නම් කියලා. n පරිමිත සංඛ්‍යාවක් නම්. n පරිමිත සංඛ්‍යාවක් නම්. n පරිමිත සංඛ්‍යාවක් නම්. මේක ලියන්න. s ධනාන්තක ළඟා වන විට s ධන හුරිනෙන් කියන ධනාන්තය. s ඍණාන්තයේදී s ධන හුරිනෙන් කියන ඍණාන්තය. දැන් ගත්තොත් අනන්තයේ ධන 11 අනන්තයමයි. ඍණාන්තයේ ධන 70 ඍණාන්තයමයි. ධනානන්තය ඍණ 80 ධනාන්තයමයි. ඍණාන්තය ඍණ 1000 ඍණාන්තය. දැන් අනන්තයට මොන සංඛ්‍යාවක් එකතු කරත් අඩු කරත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනන්තයට මොන සංඛ්‍යාව එකතු කරත් අඩු කරත් ඒක වෙනසක් නෙවෙයි ඒ විදිහටම තියෙනවා කියලා. ඍණ අනන්තයත් ඒකමයි. ඊළඟ ලියන්න දෙවෙනි එක. දෙවෙනි එක අනන්තය කරා ළඟා වන රාශියක් අනන්තය කරා ළඟා වන රාශියක් පරිමිත ධන සංඛ්‍යාවකින් වැඩි කළ විට හෝ බෙදූ විට පරිමිත ධන සංඛ්‍යාවකින් වැඩි කළ විට හෝ බෙදූ විට ඒ වෙනසක් සිදු නොවේ. ඒ වෙනසක් සිදු නොවේ. අනන්තය කරා ළඟා වන රාශියක් පරිමිත ධන සංඛ්‍යාවකින් වැඩි කළ විට හෝ බෙදූ විට එහි වෙනසක් සිදු නොවේ. ඒකට ලියන්න n පරිමිත ධන සංඛ්‍යාවක් නම් කියලා. n පරිමිත ධන සංඛ්‍යාවක් නම්. කියනවා. අනන්තය කරා ළඟා වන රාශියක් ධන සංඛ්‍යාවකින් වැඩි කරත් බෙදුවත් ඒකේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. දැන් අනන්තය 7න් වැඩි කරත් අනන්තය, ඍණානන්තය 8න් වැඩි කර ඍණාන්තයයි, අනන්තය 5න් බෙදුවම අනන්තයයි, ඍණානන්තයෙන් බෙදුවා ඍණාන්තයයි. ඊළඟ ලියන්න. ඊළඟ ලියන්න අනන්තය කරා ළඟා වන රාශියක් අනන්තය කරා ළඟා වන රාශියක් පරිමිත ඍණ සංඛ්‍යාවකින් වැඩි කළ විට හෝ බෙදූ විට පරිමිත ඍණ සංඛ්‍යාවකින් වැඩි කළ විට හෝ බෙදූ විට එහි ලකුණ ප්‍රතිවිරුද්ධ වේ. එහි ලකුණ ප්‍රතිවිරුද්ධ වේ. එහි ලකුණ ප්‍රතිවිරුද්ධ වේ. එහි ලකුණ ප්‍රතිවිරුද්ධ වේ. ඒ අර්ථය යන්න n යනු පරිමිත ධන සංඛ්‍යාවක් නම් n යනු පරිමිත ධන සංඛ්‍යාවක් නම් කියලා මේක ලියන්න. n යනු පරිමිත ධන සංඛ්‍යාවක්. අන්න බලන්න. n පරිමිත ධන සංඛ්‍යාවක් නම් ඍණෙන් කියන්නේ පරිමිත ඍණ සංඛ්‍යාවක්. ඒතර s ධනාන්තරය යනකොට s වැඩි කිරීම ඍණෙන් කියන්නේ එතන ඍණානන්තයයි. s ධනාන්තරයදී s බෙදීම ඍණෙන් කියන්නේ ඍණානන්තයයි. s ඍණානන්තරයදී s වැඩි කිරීම ඍණෙන් කියන්නේ ධනාන්තයයි. s ඍණානන්තයදී s බෙදීම ඍණෙන් කියන්නේ ධනාන්තයයි. අනන්තයේ ඍණ සංඛ්‍යාවකින් වැඩි කරත් හෝ බෙදුවොත් ලකුණ ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක තමයි කියන්නේ ඕක.
අනන්තය ඍණ සංඛ්‍යාවකින් වැඩි කළත් බෙදුවත් ධනානන්තය නම් ඍණානන්තය වෙනවා ඍණානන්තය නම් ධනානන්තය. ඒක සාමාන්‍ය සංඛ්‍යා වල තියෙන එකමයි. ලකුණු ප්‍රතිවිරුද්ධ වෙනවනේ. ඊළඟ ලියන්න. ඊළඟ ලියන්න. n යනු ධන නිකලයක් නම් එයට ලියන්න. n යනු ධන නිකලයක් නම් n යනු ධන නිකලයක් නම් n යනු ධන නිකලයක් නම් අන්න බලන්න. ධනානන්තේ ඕනම බලයක්. මෙතන දෙවෙනි බලය වුණත් තුන්වෙනි බලය වුණත් අටවෙනි බලය වුණත් සියවෙනි බලය වුණත් මේ ඕනම ධන නිකලයක් නම් ධනානන්තේ ඕනම බලයක් ධනානන්තය. හැබැයි ඍණානන්තේ n එක අවස්ථාවක ධනානන්තය බවට පත් වෙනවා ඊළඟ අවස්ථාවේ එක ඍණානන්තය බවට පත් වෙනවා. මේම වෙන්නේ මොන අවස්ථාවද? මෙහෙම වෙන්නේ මොන අවස්ථාවද? ඍණානන්තේ ඉරට්ටේ බලයක්. මෙතන 2 4 6 වගේ ඍණානන්ත ඉරට්ටේ බලයක් නම් එන්නේ කීයද? ධනානන්තයයි ඍණානන්තයේ ඔත්තේ බලයක් නම් 1 3 5 7 වගේ ඔත්තේ බලයක් නම් කීයද එන්නේ? ඍණානන්තය. මෙතන මොකද්ද වෙන්නේ? n ඉරට්ටේ ධන නිකලයක් නම් මෙතන එන්නේ. ඔත්තේ ධන නිකලයක් නම්. එනම් ඍණානන්තේ n වෙනි බලයේ ඍණානන්තය එනවා n ඔත්තේ ධන නිකලයක් නම් ඍණානන්තේ n වෙනි බලයේ ධනාන්තයක් වෙන ඉරට්ටේ ධන නිකලයක් නම්. හැබැයි ධනාන්තේ නම් ඔත්තේ උනත් ඉරට්ටේ උනත් කීයද එන්නේ? ධන අනන්තය. කියන්න. තමයි මේකේ අනන්තේ වර්ග ධනානන්තයයි. අනන්තේ ඝණය ධනානන්තයයි. ඍණානන්තේ වර්ග ධනානන්තයයි. ඍණානන්තේ ඝණය ඍණානන්තය. උදාහරණ. ඊළඟ බලන්න පොඩ්ඩක්. මම අවසාන එක. මම වගුවක් ගහලා තියෙන පොඩ්ඩක් බලන්න. ස්ථීරව 1 යට 1 යට ස්මයි. ස්කියාගේ මම මේ වගේ 1 10 100 1000 10000 ලක්ෂය දසලක්ෂයම ගිහිල්ලා ස්කියාගේ ධනානන්තයන් තුලින් අපරිමිත ලෙස වැඩි වෙනවා. මොකද වෙන්නේ? ස්කියාගේ ඉදිරියට යනකොට මේක ඉස්සරහට යන්න යන්න ස්කියාගේ ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වෙනවා. 1 10 100 10 10 ලක්ෂ දසලක්ෂ කෝටි වගේ ධනාන්ත කරා යනවා. ඒතර 1 කියන්නේ මේක 1 ගේ විතර 1 දශම 1 දශම බිඳුව 1 දශම බිඳුව බිඳුව 1 දශම බිඳුව බිඳුව 1 එහෙම ගිහිල්ලා දැන් මේ එකට වඩා දශම 1 බිඳුවට ළඟද නැද්ද? දැන් 1 තියෙන තැන මේ වගේ සංඛ්‍යා රේඛාවේ මෙතන බිඳුව නම් මෙතන 1 නම් එකට වඩා දශම 1 මොකද්ද වෙන්නේ? බිඳුවට ළඟයිනේ.
දශමයකට වඩා 0.6 කතාව මොකද්ද වෙන්නේ බිඳුවට? ලං වෙනවා. මේට වඩා මේ කතාව බිඳුවට මොකද්ද වෙන්නේ? ලං වෙනවා. මේ ඉස්සරහට යන්න මෙන්න මේකේ අගය ක්‍රමක්‍රමයෙන් ධනාගයන් තුලින් මොකද්ද වෙන්නේ? බිඳුවට ලං වෙනවා. නමුත් කවදා බිඳුවක් එනවද? නෑ එන ස්කියාගේ අපරිමිත ලෙස ධනාගයන් තුලින් වැඩි වෙනකොට මේ කියාඩෙස්ටම් රාශියගේ ධනාගයන් තුලින් කොහොමද ළඟා වෙන්නේ? බිඳුව කරා ළඟා වෙනවා. ඒ කියන්නේ ස්කියාගේ කියාඩෙස්කගේ බිඳුව කරා එන කොහොමද? බිඳුවට වැඩි අගයන් තුලින්. එහෙනම් මේ වගයෙන් ගන්න පුළුවන් නිගමනයක් තියෙනවා. ස්තම් රාශියගේ ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වෙනකොට කියාඩෙස්ටම් රාශියගේ ක්‍රමයෙන් ධනාගයන් තුලින් මොකද වෙන්නේ? බිඳුව කරා ළඟා වෙනවා. ඔන්නෝක දක්වන්න පුළුවන් ගණිතමය වශයෙන් මේ විදිහට සීමාව S ගයාගේ ධනානන්තය නම් එකයට S ගේ බිඳුවට එනවා බිඳුවට වඩා කොහොමද? වැඩි අගයන් තුලින්. S ධනාන්ත කරලා ළඟා වෙනකොට එකයට S එනවා බිඳුව කරා බිඳුවට වැඩි අගයන් තුලින්. මේ අගුව ගහ ගන්න බා. ඉක්මන ගන්න. එතල යන්න. යන්න ඉහත වගුවට අනුව ගත හැකි නිගමනයක් නම් ඉහත වගුවට අනුව ගත හැකි නිගමනයක් නම් ස්නම් රාශී අගය ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට ස්නම් රාශී අගය ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට ස්නම් රාශියගේ ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට එකයට ස්නම් රාශී අගය ධනාගයන් තුලින් බිඳුවට ළඟා වන බවයි. එකයට ස්නම් රාශී අගය ධනාගයන් තුලින් බිඳුවට ළඟා වන බවයි. එකයට ස්නම් රාශියගේ ධනාගයන් තුලින් බිඳුවට ළඟා වන බවයි. එය පහත පරිදි සංකේතවත් කරයි. කියලා මේක ලියන්න. සීමාව සීතලයක් ධනාන්තයේ දෙකයට සීතල බිඳුව දානයි. S බිඳුව ධනාන්තර කරා යනකොට එකයට S වෙන බිඳුව කරා ධනාගයන් තුලින්. දැන් බලන්න මේකම. මෙන්න මේක මෙහෙම වුණොත් නිකන් හිතන්න. මෙතන ඍණ 1. මේක ඍණ 10. මෙන්න මෙයාගේ මම මෙහෙම කරනවා. ස්තම් රාශියගේ ඍණාගයන් තුලින් අපරිමිත වැඩි වෙනවා. ඍණ 1, ඍණ 10, ඍණ 100, ඍණ 10, ඍණ 10000, ඍණ කෝටි ඍණ වගේ ස්තම් රාශිය ඉදිරියට යනකොට ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වෙනවා. එතන මෙතන එනවා මෙහෙම. එතන මේ අගේ එනවා මේ ඍණ දශමික ඍණ. එතන මෙතන එන්නේ එතකොට බිඳුව කරා ඍණාගයන් තුලින්. දැන් ඕකෙම ගන්න පුළුවන් තව නිගමනයක් තියෙනවා. ස්තම් රාශියගේ ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට මේ ඔක්කොම ඍණ කරන් ගියෝ එකයට ස්තම් රාශියගේ ක්‍රමක්‍රමයෙන් ළඟා වෙන්නේ කොහාටද? මෙතන බිඳුව නම් මෙතන ඍණ 1 නම් ඍණ 1 සිට ක්‍රමක්‍රමයෙන් කොහාට ළඟා වෙන්නේ? බිඳුව කරා එනවා. එනම් එකයට ස්තම් රාශියගේ බිඳුව කරා එනකොට මේ විදිහට ස්තම් රාශියගේ ඍණ අනන්ත කරා එනකොට එකයට ස්තන බිඳුව කරා කොහොමද? බිඳුවට අඩු අගයන් තුලින්. එතන සමාදල් යන්න. ඉහත වගුවට අනුවම ඒක මම වෙනස් කරන්න තු ගන්නවා. ඉහත වගුවට අනුවම කතාවේ තවත් නිගමනයක් නම් ස්නම් රාශී අගය ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට ස්නම් රාශී අගය ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට එකයට ස්නම් රාශී අගය ඍණාගයන් තුලින් ශූන්‍යයට ළඟා වන බවයි. එකයට ස්නම් රාශී අගය ඍණාගයන් තුලින් ශූන්‍යයට ළඟා වන බවයි. එකයට ස්නම් රාශී අගය ඍණාගයන් තුලින් ශූන්‍යයට ළඟා වන බවයි.
ඍණාගයන් තුලින් ශූන්‍යයට ළඟවන බව. එය පහත පරිදි අංකණය කරයි. එය පහත පරිදි අංකණය කරයි. එය පහත පරිදි අංකණය කරයි. මෙන්න ශීතලයක් ඍණානන්තයේදී එකයට ශීතලයක් වෙන බිඳුව ඍණ. එහෙනම් බා ඔය දෙකෙම ගන්න පුළුවන් පොදු නිගමනයක් තියෙනවා. ඔය දෙකෙම ගන්න පුළුවන් පොදු නිගමනය තමයි ස්නම් රාශිය ධනාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වුණා. ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වුණා. මොන පැත්තකින් හරි ඒක යගේ එන්නේ කොහාටද? බිඳුවටනේ. ඍණ පැත්තේ ඉඳලා හරි ධන පැත්තේ ඉඳලා හරි කොහාට එන්නේ? බිඳුවට එන්නේ. එහෙනම් පොදු නිගමනය තමයි S ධන හෝ ඍණ අනන්ත කරා යනකොට කියඩස් යන්නේ කොහාටද? බිඳුවට. කියන්න හේතු ප්‍රතිඵල දෙකෙන් ගත හැකි පොදු නිගමනයක් නම් හේතු ප්‍රතිඵල දෙකෙන් ගත හැකි පොදු නිගමනයක් නම් හේතු ප්‍රතිඵල දෙකෙන් ගත හැකි පොදු නිගමනයක් නම් ස්නම් රාශී අගය ස්නම් රාශී අගය ස්නම් රාශී අගය ධන හෝ ඍණාගයන් තුලින් ස්නම් රාශී අගය ධන හෝ ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට ස්නම් රාශී අගය ධන හෝ ඍණාගයන් තුලින් අපරිමිත ලෙස වැඩි වන විට එකයට ස්නම් රාශී අගය එකයට ස්නම් රාශී අගය ශූන්‍ය කරා ළඟා වන බවයි. එකයට ස්නම් රාශී අගය ශූන්‍ය කරා ළඟා වන බවයි. එකයට ස්නම් රාශී අගය ශූන්‍ය කරා ළඟා වන බවයි. මේ කොටු කළ තියා. S ධනෝරණාන්තය දෙකයට ඉස්සෙන්නේ බිඳුව. එයාගේම S ධනෝරණාන්ත n බෙදීම n ඕනම සංඛ්‍යාවක් නම් මේකෙන් නියත පිටට ගත්තොත් S ධනෝරණාන්ත එකයට S ධනෝරණාන්ත එකයට S කියන එක බිඳුවයි උත්තරේ. ඒ කියන්නේ තේරුම සංඛ්‍යාවක් යට ධනාන්ත තිබුණා ඍණාන්ත උනා කිය දෙන්නේ බිඳුවයි. එහෙනම් ඔකට අනුව ඔක කොටවල තියන්න. 3 යට අනන්තය බිඳුවයි. ඍණ 5 යට ඍණ ධන 5 ඍණාන්තයේ බිඳුවයි. 8 යට ධන හෝ ඍණ අනන්තය ඒත් බිඳුවයි. සංඛ්‍යාවක් යට මොන අනන්තය තිබුණත් අගේ බිඳුවයි. ඕනම සංඛ්‍යාවක් යට ධන අනන්තයේ තිබුණත් ඍණ අනන්තය තිබුණත් අගේ බිඳුවයි. ඉතින් අදින් සීමා ඉවර ලබන හතියේ සීමා පාඩමෙන් විතරක් ටෙස්ට් එකක් තියෙනවා. පොඩි ටෙස්ට් එකක්. මම සාමාන්‍යයෙන් එක එකකින් විතරක් ටෙස්ට් එකක් තියන්නේ නැහැ. නමුත් රද පේපර් එක මම මට ආවුණා සීමා විතරක්. සීමා පාඩම විතරක් ටෙස්ට් එකක් තියෙනවා. ඒකට ලේසි ඕනලම ලකුණු ගන්න පුළුවන්. කවලම් මුකුත් නැහැ. සීමා විතරමයි තියෙන්නේ. ලබන හතියේ පැය දෙකක ටෙස්ට් එකක් තියෙනවා. සතුටුරන් වෙන්න. ඒතකොට ඊළඟ මාසෙ පටන් ගන්නවා මම අවකලන පාඩම කලන දෙවෙනි පාඩම අවකලන. ලබන හතියේ පැය දෙකක ටෙස්ට් එකක් තියෙනවා. සීමාවෙන් මේ පොඩි ගණක් හිතුනොත් එකක් කළා. එහෙනම් අනන්තය පිළිබඳව දැනගන්න ඕන කරුණු ඔච්චරයි තියෙන්නේ. අනන්තය පිළිබඳව දැනගන්න ඕන කරුණු ටික තමයි ඕක. අවසානයේ පොදුවේ වැදගත් වෙන්නේ ඕනම සංඛ්‍යාවක් යට ධනාන්ත තිබුණත් ඍණාන්තය තුනක් කීයද? බිඳුවයි. එතල යන්න පහත ඒවායි අගේ සොයා. පහත ඒවායි අගේ සොයා. පහත ඒවා අගේ සොයා. මෙන්න මේක වහදාන්න එපා. S ධනානන්තයේදී 2s වර්ග ධන 3s ධන 5. මෙන්න මේක අගේ ඕන. පොඩ බලන්න. S අනන්තය නම් දෙවරක්
දෙවරක් අනන්තයේ වර්ගය අනන්තයයි. තුන්වරක් අනන්තය ධන 5. දෙවරක් අනන්තය කියන්නේ අනන්තයයි. තුන්වරක් අනන්තය කියන්නේ අනන්තයයි. අනන්තය අනන්තයයි. අනන්තයට අනන්තය එකතු කරාම අනන්තය වෙන්නේ අනන්තයට අනන්තය එකතු කරා අනන්තය අනන්තයට 5ක් එකතු කරා අනන්තයයි. දැන් උත්තරය අනන්තයයි. ඔක සීමාව වෙන්නේ කීයද එතකොට අනන්තයයි. අනන්තයට අනන්තයක් දැම්මත් අනන්තයම තමයි. ඒකට 5ක් දැම්මත් ඒ අනන්තයමයි. අනන්තය වර්ග කරාම අනන්තයයි. අනන්ත 3න් වැඩි කරත් අනන්තය, අනන්ත 2න් වැඩි කරත් අනන්තය, අනන්තයට අනන්තයක් එකතු කරා අනන්තය, 5ක් එකතු කරත් ඒත් අනන්තයමයි. මේක බලන්න. හදන්නේ බලන්න. මේක බලන්න. මේක ගත්තොත් දෙවරක් අනන්තේ වර්ග 3 වරක් අනන්තේ ධන 5. අපිට බලන්න. දෙවරක් අනන්තේ වර්ගය අනන්තයයි, 3 වරක් අනන්තය ධන 5. දෙවරක් අනන්තය අනන්තයයි, 3 වරක් අනන්තය අනන්තයයි ධන 5යි. උත්තරේ 5යි. අපිට බලන්න මේක. උත්තරේ 5ද 5ද මේ? දැන් 5 පහනේ අපිට බලන්න. අනන්තයයි 5යි කීයේ? අනන්තයට 5ක් එකතු කරාම අනන්තයයි. එතන අනන්තය අනන්තය කියනවා. අපොරි වැරදි මේ. කීයේ? උත්තරේ හරි උත්තරේ කීයද? බිඳුවයි. නැත්නම් මේකත් අනන්තයෙන් 5ක් අඩු කරත් අනන්තයයි. අනන්තයෙන් 100ක් අඩු කරත් අනන්තයයි. අනන්තයෙන් ලක්ෂයක් අඩු කරත් අනන්තයයි. අනන්තයෙන් කෝටියක් අඩු කරත් අනන්තයයි. එහෙනම් අනන්තයෙන් අනන්තයක් අඩු කරාම මේක අනන්තය කියලා කියන්න බැරිද? ඒ විදිහට මේක මේ කැලලට අනන්තය කියලා දාන්නත් පුළුවන්. නැත්නම් ඍණානන්තයට 10ක් එකතු කරත් ඍණාන්තයයි. ඍණාන්තර කෝටියක් එකතු කරත් ඍණාන්තයයි. ඍණාන්තර ලක්ෂයක් එකතු කරත් ඍණාන්තයයි. එහෙනම් ඍණාන්තර අනන්තයක් එකතු කරලා ඍණාන්තය කියලා කියන්න පුළුවන්. දැන් මේකට ඔය තරක යනවා මේක 5 කියන්න පුළුවන්, බිඳුව කියන්න පුළුවන්, ඍණානන්තය කියන්න පුළුවන්, ධනානන්තය කියන්න පුළුවන්. ඔය ඕන එකට තරකයක් තියෙනවා. නිසා වඩා හරියගේ මොකද්ද ඔය ටිකේ? මේ 4 එකතු කරලා මධ්‍යයන්නේ ගත්තොත්. 4න් බෙදලා වගේ ගත්තොත්. වඩා සාධාරණ මොකද්ද ඔය? බෑනේ. මේක අපිට නිශ්චිතව හඳුනා ගන්න පුළුවන්ද? බෑ. දැන් මෙතන මේ 4ටම තරක් කරන්න පුළුවන් වරදක් නැහැ. ඒ නිසා මේ 4 නිශ්චිතව අපිට හඳුනා ගන්න බෑ. ඒක වෙනදින් කියලා නම් අනන්තය පහ අනන්තය මෙතන අනන්ත ඍණානන්තයක් එනවනේ. මේ අනන්ත ඍණානන්ත කියන එකත් ගණිතේ අනිර්ණාකාරයක්. මොකද්ද? අනන්තේ ඍණානන්ත කියන්නේ ගණිතේ අනිර්ණාකාරයක්. බිඳුව බෙදීම බිඳුව තියෙන්නේ. ඒ වගේ එකක් තමයි අනන්ත බෙදීම අනන්ත. හැබැයි අනන්ත ධනානන්ත යන්නේ නැහැ. අනන්ත ධනානන්ත අනන්තමයි. හැබැයි අනන්ත ඍණානන්ත කියන්නේ මොකද්ද? අනිර්ණාකාරයක්. මේක මෙහෙම හැදුවොත් වැරදි සම්පූර්ණම. මේක නිවැරදි ක්‍රමයක් අපි හොයාගන්න වෙනවා. අත ලියන්න ඕක. මේක ලියන්න අනන්ත ඍණානන්ත රත්වල ලියන්න මෙය අනිර්ණ ආකාරයකි. මෙය අනිර්ණ ආකාරයකි. එහෙනම් බලන්න. මේ ගාන මෙතන ලියන්න අනන්ත ඍණානන්තය අනිර්ණ ආකාරයකි. මේක කොහොම හැදුවොත් වැරදි. කොහොම හදන්න බෑ. ඔය ගාන ඔය විදිහට හදන්න බෑ. අන්න බලන්න. එහෙනම් නිවැරදි එකක් හොයාගන්න. ඉතාලම සරලයි මේවා. අලුත් දෙයක් මොකුත් නැහැ. බහුපද පාඩම අපි කරලානේ තියෙන්නේ. මේක කීවෙනි මාට්ටුවේ බහුපදයක්ද? මේ කීවෙනි මාට්ටුවේද? දෙවෙනි මාට්ටුවේ බහුපදයක්. එහෙනම් මේක දෙවෙනි මාට්ටුවේ බහුපදයක් නම් මොකුත් කරන්න දෙයක් නැහැ. S අනන්තයේදී මේක දෙවෙනි මාට්ටුවේ නම් S වර්ගය මේකෙන් පිටර ගන්නවා. මේ ටිකෙන් S වර්ගය පිටර ගත්තාම 2 ඍණ 3 යට S 5 යට S වර්ගය. S වර්ගය පිටර ගත්තා. වෙනසක් තියෙනවද? නෑනේ. S වර්ග S ගේ දෙවෙනි මාට්ටුවේ බහුපදයක් නම් S වර්ගය පිටර ගන්නවා. තුන්වෙනි මාට්ටුවේ බහුපදයක් නම් S ගණනය පිටර ගන්නවා. 10 වෙනි මාට්ටුවේ බහුපදයක් නම් S 10 පිටර ගන්නවා. දැන් S තියෙන තැන අනන්ත දානවා. එතන S අනන්ත දැම්මොත් මෙතනින් එනවා අනන්තේ වර්ග 2 3ට අනන්තය 5ට අනන්තේ වර්ග. අනන්තේ වර්ගය අනන්තයයි 2 3ට අනන්තය 5ට අනන්තේ වර්ගයත් අනන්තයයි. සංඛ්‍යාවක් කර අනන්ත බිඳුවයි සංඛ්‍යාවක් කර අනන්ත බිඳුවයි අනන්තේ වරක් 2 උත්තරේ ධන අනන්තයයි. නිවර සීමාව ධන. අන ක්‍රමය. මේක S වර්ගයක් පිටර ගත S තියෙන තැන අනන්තය. සංඛ්‍යාවක් කර අනන්තය බිඳුවයි. අනන්තේ වර්ගය අනන්තයයි 5ට අනන්ත බිඳුවයි 3ට අනන්තයත් බිඳුවයි අනන්තේ වල 2 අනන්තයයි.
මේක බා S අනන්තයේදී 3s ඍණ s ගණය. මේක s කිවෙනි මාත්‍රයේ බහපදයක්ද? තුන්වෙනි මාත්‍රයේ බහපදයක්. එන s ගණය අපිට ගත්තා. එතකොට මේක s ගණය ගත්තා 3 යට s ඍණ 1. ඉෂ්ට අනන්තය නම අනන්ත ගණය. 3 යට අනන්ත වර්ග ඍණ 1. අනන්ත ගණය අනන්තයයි. අනන්ත වර්ග අනන්තයයි. සංඛ්‍යාවකට බිඳුවයි. අනන්ත වර්ග ඍණ 1 ඍණ අනන්තය. නිවර සීමා ඍණ අනන්තයයි. බහුපදයක් නම් මාත්‍රයට අදාළ දර්ශක පිට ගන්නවා. සංඛ්‍යාවක් යට අනන්ත බිඳුවයි. අනන්ත වර්ග අනන්තයයි. මේක SK තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. SK තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් එනම් මේකෙන් S ගණය පිටර ගත්තා. S ගණය පිටරන් S ඍණාන් දැම්මොත් ඍණානාන්තයේ තුන්වෙනි බලය ඍණානාන්තයයි. ඍණාන්ත තුන්වෙනි බලය ඍණාන්තයයි. ඍණාන්ත වර්ග ධනාන්තයයි ඍණාන්තය. සංඛ්‍යාවක් යට ඍණාන්ත තිබුණා ධනාන්ත වුණත් ඒ බිඳුවක් එනවා. ඕනම සංඛ්‍යාවක් යට මොනානන්ත තිබුණත් ඒ බිඳුවයි. උත්තර ඍණාන්ත වරක් ඍණාන්ත කියන ධනාන්තය. මේක උත්තරේ එන්නේ ඍණානාන්තේ ඍණාතයෙන් වැඩි කරාම ධනාන්තයයි. දැන් මේක බලන්න. S අනන්තයේදී දැන් 5 දාන 8යි S පිදීම 3 දාන 2යි S. මෙන්න මේ වගේ සිත හඳුන්වනවා අපි මොකක්ද? උඩ තියෙන පළමු මාත්‍රේ බහුපදයක් පළමු මාත්‍රේ බහුපදයෙන් බෙදලා. බහුපදයක් බහුපදයෙන් බෙදලා ලැබෙන සිත අපි ඊට ඉගෙන ගත්තා මොකද්ද? පරිමේය සිතයක්. මොකද ඒකට කියන්නේ? පරිමේය සිතයක්. බහුපදයක් තවත් බහුපදයෙන් බෙදලා ලැබෙන සිතට කියන්නේ පරිමේය සිතයක්. පරිමේය සිත වර්ග දෙකයි. මොකද්ද? විෂම පරිමේශිත සහ නියම පරිමේශිත. මේක පළමු මාත්‍රය මේක පළමු මාත්‍රය වෙන මාත්‍රය දෙක සමාන නිසා මේක විෂම පරිමේය සිතයක්. දැන් මේකේ S අනන්ත දැම්මොත් බලන්න 5 දාන 8 වරක් අනන්තය. 3 දාන 2 වරක් අනන්තය. 8 වරක් අනන්තය අනන්තයයි 2 වරක් අනන්තය අනන්තයයි. අනන්තයයි 5යි අනන්තයයි අනන්තයයි 3යි අනන්තයයි. අනන්ත බෙදීම අනන්ත කියන්නේ. දැන් අනන්ත දෙකෙන් බෙදුවා කීයද? අනන්ත 10න් බෙදුවා කීයද? අනන්ත කෝටියෙන් බෙදුවා. අනන්ත බිලියනින් බෙදුවා. අනන්ත එන ඒ තාර්කයට මේකට ධනාන්ත කියන්න පුළුවන්. ඊළඟ සංඛ්‍යාවක් යට අනන්ත කියන්නේ.
බිඳුවයි කියන තීරයට ඕන බිඳුවයි කියලා යන්නත් පුළුවන් ඕක. නැත්නම් මේකට මේ කපලා ගිහිල්ලා මේක එකයි කියලා කියන්නත් පුළුවන්. කාට දැන් දෙකයට දෙක එකයිනේ, පහට පහ එකයිනේ. එහෙනම් ඒ තීරයට අතර මේකට මේ කපලා එකයි කියලා කියන්නත් පුළුවන්. එහෙනම් කාට හරි මේ අනන්ත විදීම අනන්තයට අනන්තයයි කියලා තර්කයට යන්නත් පුළුවන්. බිඳුවයි කියලා තර්කයට යන්නත් පුළුවන්. එකයි කියලා තර්කයට යන්නත් පුළුවන්. වරදක් නැහැනේ. දැන් නිශ්චිතව මේක හඳුනා ගන්න බෑ අගයන් තුරකට තර්ක කරන්න පුළුවන්. එහෙනම් නිශ්චිත හඳුනා ගන්න බැරි නිසා මේ අනන්ත විදීම අනන්තයත් හඳුන්වනවා අපි ගණිතේ අනිර්ණාකාරයක් ලෙස. මොකද අනන්ත විදීම අනන්ත කියන්නේ අනිර්ණාකාරයක්. මේක ලියන්න මේ අනන්ත බෑනට යන අනන්ත මේක ලියලා අනන්ත විදීම අනන්තය අනිර්ණාකාරයකි. කොහොම හැදුවොත් වැරදි. මොකක්ද මෙතන අනන්ත බිඳුව එක දාලා මේක ප්‍රස්ථාන ලකුණක් දාලා යට ලියන අනන්ත විදීම අනන්තය අනුව රතමෙන් ලියන්න අනිර්ණාකාරයකි. අනන්ත විදීම අනන්තය අනුව අනිර්ණ ආකාරයකි. අනන්ත විදීම අනන්තය අනුව අනිර්ණ ආකාරයකි. අනන්ත විදීම අනන්තය අනිර්ණ ආකාරයකි. එහෙනම් මේ ගාන මෙහෙම හැදුවොතින් වැරදි. මේක මේ විදිහට හදාන්න යන්න බෑ මැස් කරපු ළමයෙක්. එහෙනම් බලන්නකො නිවැරදි ආගම. හතර බලන්න. උඩ තියෙන පළමු බලයේ බහුපදයක්. යට තියෙන්නේ පළමු බලයේ බහුපදයක්. උඩ පළමු බලයේ බහුපදයක් නම් උඩින් s එකක් පිටට ගන්නවා. එතන 5 8 s ධන 8. යටින් පළමු බලයේ බහුපදයේ s එකක් පිටට ගන්නවා. 3 8 s ධන 2. හරිද? උඩ පළමු බලය නිසා s පිටට ගත්තා. යට පළමු බලය s පිටට ගත්තා. අදාළ මාත්‍රයට අදාළ එක මෙතන පිටට ගන්න. දැන් මේකට මේක කැපිලා යනවා. කැපිලා ගියා ස්තෙන් දාන 5 8 අනන්තය ධන 8 3 8 අනන්තය ධන 2. සංඛ්‍යාවක් යට අනන්ත කියන්නේ බිඳුවයි උත්තරේ 8 බෙදීම 2 4යි. නිවැරදි අගේ 4. උඩත් පළමු බලයේ බහුපදයක් යටත් පළමු බලයේ බහුපදයක් ඊට අදාළ මාත්‍ර පිටට ගත්තා. එතකොට s ටෙස්ට් කැපිලා යනවා මේකේ. ස්තෙන් දාන දැම්මොත් 5ට අනන්තය බිඳුවයි 3ට අනන්තය බිඳුවයි උත්තරේ මේ දෙක බිඳුවක් වෙනවා. උත්තරේ 4යි. සංඛ්‍යාවක් යන අනන්තයේ තිබුණොත් ඒක ඍණ අනන්තයේ වුණත් ධනාන්තයේ වුණත් බිඳුවයි. සංඛ්‍යාවක් යට ඕනම අනන්තයක් බිඳුවයි. ලබන මාසයේ මුල පටන් ගන්නවා අපි කලන දෙවෙනි පාඩම සහ වැදගත්ම පාඩම අවකලනයේ පාඩම. මේක බලන්න. මේකේ උඩ තියෙන කීවෙනි මාත්‍රේ බහුපදයක්ද? දෙවෙනි මාත්‍රිකක්. යට තියෙන කීවෙනි මාත්‍රේද? දෙවෙනි මාත්‍රේ. එහෙනම් අද මෙන්න මේක මෙහෙම උනායි කියලා. උඩ තියෙන කීවෙනි මාත්‍රයද? තුන්වෙනි මාත්‍රයට තියෙන්නේ දෙවෙනි මාත්‍රය. එහෙනම් බලන්න මේක. සීමාව s අනන්තයේදී. ධනාන්ත. උඩින් s ඝනයක් පිටර ගන්නවා. 3 8 s ඝනය. 2 8 s වර්ග 5. යටින් s වර්ගයක් පිටර ගන්නවා. s ගේ දෙවෙනි මාත්‍රය නිසා. මේක දෙවෙනි මාත්‍රය නිසා. 7 8 s වර්ග. 3 8 s 2. දැන් සීමාව s ධන අනන්තය. මේක s වර්ගයක් කැපිලා යනවා s එකක් ඉතුරු වෙනවා. 3 8 s ඝනය 2 8 s වර්ග ධන 5. 7 8 s වර්ග 3 8 s ඍණ 2. st අනන්තය නම් අනන්තය 3 8 අනන්තේ ඝනය 2 8 අනන්තේ වර්ග ධන 5. 7 8 අනන්තේ වර්ග 3 8 අනන්තය ඍණ 2. අනන්තය 3 8 අනන්ත ඝනය අනන්තයයි 2 8 අනන්තයයි ධන 5. බෙදීම 7 8 අනන්තය වර්ග අනන්තයයි 3 8 අනන්තය ඍණ 2. සංඛ්‍යාවක් අනන්තනේ බිඳුවයි. උත්තරේ අනන්තයක් වෙනවා මෙතන. මේක බිඳුවයි මේක බිඳුවයි 5. මේක බිඳුවයි උත්තරේ ඍණ 2. අනන්තය වරක් 5 ඍණ අනන්තයයි ඍණ 2කින් බෙදුවත් ඍණ අනන්තයයි. නිවැරදි සීමාව ඍණ අනන්තයයි. සංඛ්‍යාවක් අනන්ත කියන එක බිඳුවයි. උඩ තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් s ඝනයක් පිටර ගත්තා. යට දෙවෙනි මාත්‍රයේ බහුපදයක් s වර්ගයක් පිටර ගත්තා.
මේ ගන්න උත්තරේ එනවා ඍණ අනන්තයයි. සංඛ්‍යාවක් යට අනන්ත තියෙන ඒවා 3 යට අනන්තය 2 යට අනන්තය 4 යට අනන්තය 3 යට අනන්තය මේ ඔක්කොම බිඳුවයි. අනන්තය වරක් 5 බෙදීම ඍණ 2 අනන්තය 5න් වැඩි කළ ඍණ 2 බෙදුවත් ඒත් එන්නේ ඍණ අනන්තයයි. මේක උඩ sk පළමු බලයේ බහුපදයක්. යට sk දෙවෙනි බලයේ බහුපදයක්. උඩින් s පිටර ගත්තා. යට දෙවෙනි බලය නිසා s වර්ගයක් පිටර ගත්තා. එතන මේ එක s එකක් විතරයි කැපිලා යන්නේ මෙහෙම. ස්ථීන් තැන ඍණාන්තය ආවා. 3 යට ඍණාන්තය. මෙතන ඍණාන්තය මෙතන ඍණාන්ත වර්ග. 3 යට ඍණාන්ත කියන්නේ සංඛ්‍යාවක ඍණාන්ත බිඳුවයි. 3 යට ඍණාන්තය බිඳුවයි. ඍණාන්ත වර්ග අනන්තය යන 5 යට අනන්ත කියන්නේ ඒත් බිඳුවයි. උත්තරේ නැත උඩින් 2 විතරක් එනවා. යට ඍණාන්ත වරක් 1. 2 ඍණාන්ත කියන්නේ බිඳුවයි. සංඛ්‍යාවක් යට මොනාන්ත වුණත් බිඳුවයි. එන එකේ අගේ එන්නේ බිඳුවයි. මේක නියම පරිමේෂිතයක්. මේ තියෙන නියම පරිමේෂිතයක් ඍණාන්තයට ගියොත් එන්නේ බිඳුවයි. දාන්තර ගියත් බාන ඒත් බිඳුවයි. උඩ පළමු බලය නිසා s එකක් පිටර ගත්තා. යට දෙවෙනි බලය නිසා s වර්ගයක් පිටර ගත්තා. සංඛ්‍යාවක් යට මොනාන්ත වුණත් ඒක බිඳුවයි. නම් මේක පැහැදිලිවම නියම පරිමේෂිතයක්. නියම පරිමේෂිතයක් නම් st ඍණානන්ත ධම්මත් දානන්ත ධම්මත් සාමාන්‍ය ලැබෙනවත් යන්න බිඳුව. සංඛ්‍යාවක් යට ඍණානන්තයේ තිබුණත් ධනානන්තය තිබුණත් අගේ එන්නේ බිඳුවයි. එහෙනම් මේ වගේ පරිමේෂිතයක ධන හෝ ඍණානන්ත සීමාව ගන්නකොට සමහර විට ඒක 2 3 වගේ පරිමිතගයක් වෙන්න පුළුවන්. නැත්තම් බිඳුවක් වෙන්න පුළුවන්. නැත්තම් ධන හෝ ඍණානන්ත වෙන්න පුළුවන්. ওই අවස්ථා තුනම යන්න පුළුවන්. එතන නෝට් එකක් ලියන්න පොඩ්ඩක්. ලියන්න fs බෙදීම gs යනු නියම පරිමේෂිතයක් නම් fs බෙදීම gs යනු නියම පරිමේෂිතයක් නම් අනවාන් fs බෙදීම gs යනු නියම පරිමේෂිතයක් නම් යට ලියන්න ස්ථීරයක් ධන ඍණාන්තය නම් fs බෙදීම gs තෙන් හාවණෙන් බිඳුව. ඕනම නියම පරිමේෂිතයක සීමාව ධනානන්තයට ගියත් ඍණානන්තයට ගියත් අගේ බිඳුවක් වෙනවා. ඒකට ඔක උපරිමාම් පාඩමේදී ගොඩක් අදගත් වෙනවා. ඔය ඉන්න ඕනේ නියම පරිමේෂිතයක් බව දන්නවනම් is ධනාන්තරිකයි ඍණාන්තරිකයි ඔකට දාන්න පුළුවන් බිඳුවයි. උපරිමාම් පාඩම. සීමාවත් මෙන්න මේ ගණන් මාක් කරගන්න ටියුට් එකේ 30 වෙනි ගාන. එතන බහුපදයක සීමාව සෙවීම 30 වෙනි ගාන සහ 31 වෙනි ගාන. කොටස් කොටක් තියෙනවා. 30 වෙනි ගාන සහ 31 වෙනි ගාන කොටස් කොටක් තියෙනවා. ඒ ටිකක් ඉවර කරන්න. ලබනාතියම පැය භාගයක් තමයි මේක ගණන් කීපයක් පොඩි ගණක් වෙලා ලබනාතිය තියෙන පැය දෙකක වගේ සීමා පාඩම විතර ටෙස්ට් එකක්. එක යුනිට් එකකට විතරක් ටෙස්ට් එකක් තියෙන පළවෙනි අවස්ථාව සහ අවසාන අවස්ථාව. සයිට් ලබනාතිය ටෙස්ට් එක තියෙනවා ඊළඟ හති මාසේ මුල පටන් ගන්න අපි අවකලන පාඩම.